පුළුවන් විදිහට ජීවිතේ ලස්සනම මතක මේ විදිහට එකතු කරලා තියාගත්තම පස්සේ දවසක අපිට පුළුවන් ඒව බලලා සතුටු වෙන්න. මේ තමයි අපි අපේ වැඩියෙන් එකෙන් පස්සේ යන පළවෙනි නෑ ගමන. අපි යන්නේ මාතර මාමලාගේ ගෙදර. ඉතින් ට්‍රේන් එකේ මාතර යන එක ගොඩක් ලස්සනයි කියලා මාත් අහලා තියෙනවා. ඒ වුණාට අපිට වෙලාව මදි නිසායි හයිවේ එකේ යන්න තීරණය කරා. ඉතින් මේ ගමන යන්නේ අපේ අක්කි, මායි අයියයි අපේ අම්මලා දැනටම බලංගොඩ ඉඳන් මාතරට ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් යන්නේ කොළඹින්දා. ඇවිල්ලා නම් ගොඩක් වෙලා කාලා බීලා දැන් මේ හවස් වෙලා යන්න හදන්නේ බීච් එක පැත්තට. ඉතින් අපි මම අපිව එක්කයි යන්න හදන්නේ. රස්බරෙක් කියන්නේ මාව මල්ල පින්නේ එපා කිව්වා. ඔළුව හංගගත්තම ඒක පේන්නේ නැති වෙන්නේ. අපේ නැන්දා ඉතින් අපිට මාතර ටවුන් එක ගැන විස්තර කර මේ බීච් එකට අපි එක්කයි යනවා. මාමලගේ ගෙදර ඉඳන් බීච් එකට ලොකු දුරක් නෑ. අපි ඇවිල්ලා ඉන්නේ මේ පොල්හේන බීච් එකට. අපි බීච් එකට ආවේ විශේෂම මොකද දන්නවද? අපේ අම්මා කොච්චර මේ බීච් ගිහිල්ලා තිබුණත් අපේ තාත්තා කියනවා මේ අදලු පළවෙනි පාරට මේ වතුරට බැස්සේ. ඔන්න ඉතින් පැය 4ක් විතර මුහුදේ ඉඳලා මෙතන මුහුද මැද්දෙන් වගේ පාලමක් දාලා තියෙනවා යන්න. හැබැයි අපේ මල්ලි මාමලාගේ මල්ලි කියපු විදිහට මේ පාලම නෙමෙයි ඉස්සර තිබිලා තියෙන්නේ මෙන්න මේ පේන පාලම. ඒක කඩන් වැටිලා ඒ නිසා තමයි මේ පාලම අලුතෙන් හදලා තියෙන්නේ කියලා එයා කිව්වා. ඉතින් මේ විදිහට අපි මලුත් අරගෙන පන්සල් ගියා. Wow.
ඉතින් අපි පන්සල් වැඳගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් දන්නවනේ. ගෙදර ඇවිල්ලා අපි හිතාගෙන ඉන්නේ සින්දු කියන්න.
අපි සින්දු කියලා කාලා බීලා නිදාගත්ත. මොකද බහුවදා අපි යන්නේ බැයි. ආපහු කොළඹ යන්න තමයි හදන්නේ. ඉතින් අම්මලත් ආවා අපිව බස් එකට දාන්න. හවස් වෙනකම් ඉඳියා. ඉතින් එක දේවල් කරා. ඉතින් ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. අම්මලත් ආවා අපිව බස් එකට දාන්න. ඉතින් අපි මොහොතයිනට ගිහිල්ලා තවත් කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කර ඉඳලා යන්න තමයි මේ හදන්නේ. ඉතින් කොච්චර බිසි වුණත් ඔයාලා ආදරය කරන මිනිස්සුත් එක්ක සතුටින් ඉන්න පොඩ්ඩිම හරි කාලයක් වෙන් කරගන්න. ඇත්තට මේක ගොඩක් වටිනවා.